අපේ මන්නම් කියන්නේ මහත්තයා හිටන් ඉඳලා අපි මැරෙයි. මෙහෙම ජීවත් වෙන්න විදියක් නැහැ. අර ගෙවල් වලට පයින්නවා ආලි. වී ගෝණියවත් බොනවා. කිසියම් දෙයක් තියාගන්න බෑ. ආන් ඊයේ රැජ්ජේ කඩලා. දැන් අපි දන්නවා මේ ස්පිරිතාල වලට බෙහෙත් නැහැ. බෙහෙත් ස්පිරිතාල වලත් නැහැ. අපිට ෆාමසියෙන් ගන්න කියලා දෙනවා. තුණ්ඩුවක් අපිට ගන්න සල්ලි නැහැ. ඉතින් දැන් මේ ඉන්නවා මේ කකු දනිස් සමාරුව. එකක් නෙමෙයි තියෙන ලෙඩ. ඒවට බෙහෙත් ගන්න සල්ලි නැහැ. දැන් ඉතින් කියනවා මේ රනිල් මහත්තයා ප්‍රශ්න විසඳනවායි කියලා. විසඳලා දෙනවා. විසඳන්නේ මොනවද? විසඳන්න අපිට වෙන්න යන්න වෙයි. ඒගොල්ලන්ගේ විසඳන්න. ඒගොල්ලන්ගේ දේවල්. අපිට මේ කිසිම විසඳින්නක් නැහැනේ. 5000ක් කැපුවා. කණ්ඩත් නැහැ. අපි පුළුවන් කාලේ අවුරුදු 15ක් විතර රට ගිහිල්ලා ඩොරල් ගෙනල්ලා දුන්නා. අද අපිට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. අපේ 5000ක් කැපුවා. මුද්දරත් නැහැ. මොකවත් නැහැ. අද අපි මේ පොලේ ඇවිල්ලා කෑ ගහන ඔළුව රදේ. මේ සීනි පෙසර්. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ? ඒගොල්ලෝ මොනවද අපිට දෙන්නේ? මොකවත් දෙන්නේ නැහැ සර්. අපි කොහොමද ජීවත් වෙන්නේ කියන්නකෝ. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් ඊළඟ ඡන්දයක් ආවොත් නැන්ද අපි දෙන්නේ නැහැ. අපි දෙන්නෙම නැහැ. මේ වැඳලා කියනවා ඔක්කොටම පොදු පෙරමුණට දෙන්නෙත් නැහැ. එස්සත් ජාතික පසට දෙන්නෙත් නැහැ. අලියට දෙන්නෙත් නැහැ. දෙන්න ආණ්ඩුවක් එනවා. අපි පැනලා දෙන්නේ මේ සැරේ. අපි වැඩ කෙරුවේ මේ කවුද? අපි වැඩ කෙරුවේ කාටද මේ සැරේ? මේ ගෝඨාභය මහත්තයා. අපි දිහා බැලුවේ නැහැනේ. අපි දැන් මේ සැරේ දෙන්නේ නැහැ. අපි මේ සැරේ දෙන්නේ අලුත් ආණ්ඩුවකට. කවුද? මාලිමාව. මාලිමාවට තමයි අපි ඡන්දෙ දෙන්නේ. කරන්න දෙයක් නෑ. අපි ඔච්චර කාලයක් දුන්නේ UMPට ශ්‍රී ලංකාව පෙරලනකොට අවුරුදු 5කින් UMPට දෙනවා. UMP පහෙන් 80ක් දැන් අපේ අම්මට 100ක් වෙලා මැරුණා. අම්මලා දුන්නෙත් ඒකට. අපි දුන්නෙත් ඒකට. කිසිම සහනයක් නෑ. අපි ඒ හින්දා මේ සැරේ දෙන්නේ නෑ කාටවත්. අපි දෙන්නේ මේ සැරේ මාලිමාවට. ඔව් එයාට තමයි දෙන්නේ. එයා තමයි ඉදිරියට එන වීර බලය සත්‍ය තියෙන මිනිස්සයා කියලා අපිට තේරෙනවා මේ පොඩි මොලේට. වෙන ඉතින් මට කියන්න දෙයක් නැහැ. එයා හදන්න පුළුවන් එයාට. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ ඔය සනියඩේ තමයි. අදට මේ පොලෙත් කියනවා, ගෙවල් වල කියනවා, අපේ ගම් පැත්තේත් ඔක්කොම වගේ ඉන්නේ පැත්තට තමයි. ඔව්. 100කට 5ක්වත් නැහැ මේ දෙපැත්තටම. මට තේරෙන හැටියට අපි ඉගෙනගෙන නැහැ මහත්තයෝ. අපි පොඩ්ඩයි ඉගෙනගෙන ඉන්නේ. හොඳ බුද්ධිමත් මොලේ තියෙන ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ හිටියටත් ඒ පැත්තට තමයි බර. එනකොට අපි ෂූටි මොලේ. අපිට තේරෙන තරම්වත් ඒගොල්ලන්ට තේරෙන්නේ. මේ ඒකනේ කියන්නේ අපි ඉගෙන ගත්තේ නේද මිනිස්සු අපිට තේරෙන තරම මේ ලොකු බුද්ධිය තියෙන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අපි පොලකට ආවත් අපිට රණ්ඩු කරනවා. කඩ දෙන්නේ නැහැ, අරක දෙන්නේ නැහැ. එතකොට මේක මහජන පොල නේද මහත්තයෝ? අපි ඇවිල්ලා ජීවත් වෙන්න ඕන නේද බඩු ටිකක් ගෙනල්ලා. ඒකත් නැහැනේ අපිට. ආහාරෙන් ගහන්න එනවා, මෙහෙන් ගහන්න එනවා මිනිස්සු. ඉතින් අපිට ගෑනුත් එක්ක මිනිස්සුත් එක්ක ගහ ගන්න බෑ. අපි කටින් ගහලා තමයි අපි මෙහෙමවත් බඩු ටිකක් දාගන්නේ. ඇත්තටම ජීවත් වෙන්න ළමයෙකුට ඉස්කෝලේ අරගන්න බෑ. පෑනක් ගන්න බෑ, පොතක් ගන්න බෑ. සමන් කැටයක් ගන්න බෑ, පිටි කිලෝ එකක් ගන්න බෑ, සීනි කිලෝ එකක්. කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා හිතන්න මහත්තයෝ. මේ උදේ ඉඳන් කෑ ගන්නවා. තව දැන් ෆිංගර් 5ක් විකුණුනේ. ඉතින් ණයට මේ පොලියට ඉල්ලගෙන ආවි රුපියල් 10000. බඩු ගන්න. ඒකවත් හදා ගන්න බැරුව මේ දඟලන්නේ. එතකොට කොහොමද අපිට මේ රජේ උදව් කරනවා කියන්නේ? කිසිම තැනක අපිට උදව්වක් නැහැ. අපිට උදව්වක් තියෙන්නේ මොන වගේද? ඒගොල්ලෝ කතාවෙන් රූපවාහිනියෙන් විතරයි. හැමදේම රංගපානවා රූපවාහිනිය. එනකොට දෙන්න දෙයක් නෑ මහත්තයෝ. මට ඉතින් වෙන කියන්න දෙයක් නෑ. ලොකු ගොඩක් ස්තුතියි මහතුරුන්ට. මගේ කටහඬ ගත්තට අපිට කියාගන්න කෙනෙක් නෑ. කියාගන්න කෙනෙක් නැතුව ගේ ඇතුලේ මේ දුක් විඳිනවා. තනියම මේ ඉන්නේ මම ජීවත් වෙන. දැන් ආලිය ඇවිල්ලා ගැහුවොත් ඉවරයි. ආලි ජර්බයි. දැන් විලැච්චිය කියනක තනිකරම ආලි පිරීලා ඉන්නේ. දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ආලි විලැච්චි. අන්න හරි මහත්තයෝ. දැන් ඒක ආලි විලැච්චි. ඉස්සර රේන්ජර් මහතුරු හිටියා. දැන් කිසි කෙනෙකුට කෝල් කෙරුවොත් කියන්නේ තෙල් නෑ, පෙට්‍රෝල් නෑ. වාහන නැහැ. ඔන්න ඔහොමයි කියන්නේ. එතකොට කොහොමද මහත්තයෝ අපි කාටද කියන්නේ? බලධාරී ඉන්නව නේද? ඒගොල්ලන්ට නේද අපි කියන්නේ? එතකොට අපි ඒගොල්ලෝ කියන දේ අපි කියන දේ ඒගොල්ලෝ අහන්නේ නැත්නම් ඒගොල්ලෝ කියන දේ කොහොමද අපි අහන්නේ? ඉතින් මට වෙන කියන්න දෙයක් නෑ. ඔයාලට ස්තුතියි. අද අපි ඉන්නේ ඉල්ල කණ්ඩ වෙන්නේ. හාල් කිලෝ එක කඩෙන් ගේන්න වෙන්නේ. ඒකත් නෑ. කැඳ ටික මොනවා. ඒක තමයි. ඇයි මහත්තයෝ අපි මේ වගේ බල දුක් විඳින්නේ? අවුරුදු 80ක් අපි අම්මලා තාත්තලා ඡන්දෙ දුන්න ඔය දෙපැත්තට නේද? තවටත් මොකටද දෙන්නේ මහත්තයෝ? මගේ හිතේ වේදනාව මේ මුළු ලංකාවම දරුවෝ ගැන. ඉදිරි අනාගතේට මොකද වෙන්නේ කියන එක. පරම්පරාව දින්නේ උන්නම් අපි මැරලා යා ඊට අනිද්දනකොට මේ ඉතුරු ඉන්න දරු පටවුන්ට මොකද කරන්නේ මහත්තයෝ? මේක වෙනස් කරන්න ඕන මහත්තයෝ. මේ රජේම වෙනස් කරන්න ඕන. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 225ම අයින් කරන්න ඕන. හොඳ මිනිහ තෝරලා ගන්න ඕනේ අපි. දැන් ඔය 225 නඩු කුමාර දිසානායක. ඒගොල්ලෝ අර අය අනිත් 23 දෙනෙක්ද කොහෙද ඉන්නවනේ? ඒ 3 දෙනාම අයින් කරන්න. 22ක් කොහෙද ඉන්නේ? අනුර කුමාරත් එක්ක දෙන්නේ ඉන්නේ පාර්ලිමේන්තුවේ. මම දන්නේ හැටියට මම ඉච්චර විශාලයට දන්නේ. දන්න තේරුමින් මට තේරෙන්නේ දෙන්නයි. හරි ඒ කට්ටිය හරි කමන්නේ අපි අරගෙන අර කට්ටිය අයින් කරමු.
මට නම් එපා වෙලා තියෙන්නේ. හරි අම්මා මහත්තයා. thank you ඈ.